ඔබ ඇඳුමක් ඇඳම බඩේ දෙපැත්තෙන් මස් පිඩු එළියට පැනලා ඔයාගේ පෙනුම නැති කරනවද? මොන ඇඳුම ඇඳත් පිට් එකට නැති නිසා ඔයාලා අත වෙනවද? ගොඩක් අය හිතන්නේ බඩ අඩු කරගත්තම මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා. ඒත් ඇත්තටම සයිඩ් පැට් කියන්නේ වෙනමම ඉලක්ක කරලා ව්‍යායාම කළ යුතු කොටසක්. අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කිසිම උපකරණයක් නැතුව ගෙදරදීම කරන්න පුළුවන් ඉතාමත් ප්‍රබල ව්‍යායාම 5ක්. ඒ විතරක් නෙමෙයි. වීඩියෝ එක අන්තිමට මම රහසක් කියන්නම් කොහොමද මේ ප්‍රතිඵලය සති 2කින් ලබා ගන්න කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව වැඩේට බහිමු. අපේ පළවෙනි ව්‍යායාමය තමයි රෂියන් ට්විස්ට්. බිම වාඩි වෙලා කකුල් දෙක පොඩ්ඩක් උඩට උස්සන්න. දැන් ඔයාගේ ශරීරයේ උඩ කොටස දෙපැත්තට හරවන්න. මේකෙන් ඔයාලගේ ඔබ්ලික්ස් කියන මාංශ පේශි හොඳින් ක්‍රියාත්මක වෙනවා. මතක තබා ගන්න වේගයෙන් කරනවාට වඩා නිවැරදි ඉරියව්ව පවත්වා ගැනීම වැදගත්. දෙවෙනි එක සයිඩ් ප්ලෑන්ක් ඩිප්ස්. පැත්තකට හැරිලා වැලමිට බිම තියලා ශරීරය කෙලින් තියාගන්න. දැන් හෙමින් ඉන බිමට පහත් කරලා ආපහු උඩට උස්සන්න. මේක සයිඩ් පැට් වලට තියෙන හොඳම ව්‍යායාමයක්. පැති දෙකකට විනාඩිය බැගින් කරන්න. දැන් අපි කරන්නේ බයිසිකල් ක්‍රාන්චස්. බිම දිගා වෙලා බයිසිකලයක් පදිනවා වගේ කකුල් පාවිච්චි කරන ගමන් විරුද්ධ පැත්තේ වැලමිටින් දන හිස ස්පර්ශ කරන්න උත්සාහ කරන්න. මේකෙන් මුළු උදර ප්‍රදේශයම හැඩවෙනවා. සාමාන්‍යයෙන් මවුන්ටන් ක්ලයිමර්ස් වලට වඩා පොඩ්ඩක් වෙනස් කරලා ඔයාගේ දන හිස විරුද්ධ පැත්තේ අත දෙසට ගේන්න. මේකෙන් ඇඟේ කැලරි දහනය වේගවත් වෙනවා. දැන් තමයි වැදගත්ම කොටස. ව්‍යායාම විතරක් කරලා සයිඩ් පැට් අඩු කරන්න බෑ. මතක තියාගන්න ඒ කියන්නේ ඔයාගේ කෑම පාලනය 70%ක් වැදගත්. සීනි පාලනය කර. පැණි රස කෑම සහ බීම වර්ග සති 2කට සම්පූර්ණයෙන්ම නතර කරන්න. දවසට ලීටර් 3ක්වත් වතුර බොන්න. ඒකින් මේදේ දහනය පහසු කරනවා. දිනකට පැය 7ක නිින්ද අනිවාර්යයි. මොකද ඇඟ හැඩ වෙන්නේ ඔබ නිදා ගන්න වෙලාවට. මේ ව්‍යායාම ටික දිනපතා විනාඩි 15ක් කරන්න. සති 2කින් ඔයාට ලොකු වෙනසක් පෙනේවි. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න. ඔයාට තියෙන ගැටලු කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ලස්සන හැඩ තිසිරුරක් හිමි කරගන්න ඔබට සුබ පතනවා. ජය වේවා.